ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ක්‍රිකට් ෆ්‍රොම් SL YouTube නාලිකාවට. අද කතා කරන්න හදන්නේ අලුබඳුන තරගාවලියේ 4 වන තරගය පිළිබඳවයි. මෙම තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ඉතින් වාර්තාගත ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මෙම තරගය නැරඹීම සඳහා පැමිණ තිබුණා. කෙසේ වෙතත් මෙම තරගය ජයග්‍රහණය කරන ලද්දේ එංගලන්ත කණ්ඩායමයි. තරග 3ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ. එම නිසා මේ තරගාවලියත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන්නේ. කෙසේ වෙතත් 4 වන තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙම තරගය ගැන කතා කළොත් මෙම තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරන ලද්දේ එංගලන්ත කණ්ඩායමයි. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 152ක් ලබා ගත්තා. එහිදී මයිකල් නීස ලකුණු 35ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් කඩුළු 5ක් බිඳ හැලීමට ජෝෂ් ටන්ට හැකියාව ලැබුණා. එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 110ක් ලබා ගත්තා. එහිදී හැරි බෲක් ලකුණු 41ක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුළු 4ක් බිඳ හැලීමට මයිකල් නීසට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවනි ඉනිමත් ලකුණු 132කට සීමා වුණා. එහිදී ට්‍රාවිස් හෙඩ් ලකුණු 46යි, බ්‍රෙන්ඩන් කයස් ලකුණු 34කට කඩුළු 4ක් බිඳ හැලීමට සමත් වුණා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්. එහිදී එංගලන්ත කණ්ඩායමට හිමි වූයේ ලකුණු 178ක ඉලක්කයක් තරගය ජයග්‍රහණය කිරීම සඳහා. කෙසේ වෙතත් අවසානයේ එංගලන්ත කණ්ඩායම කඩුළු 6ක් පමණ දැවී ගොස් ලකුණු 178 ඉතා පහසුවෙන් ලබා ගත්තා. මෙහිදී ජැකොබ් බෙතල් ලකුණු 40ක් ලබා ගත්තා. ජයි රිචර්ඩ්සන් කඩුළු 2ක් බිඳ හැලුවා. ඉතින් මෙම තරගාවලිය 4 වන තරගය තමයි එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරේ. මේ තරගාවලිය අලුබඳුන තරගාවලිය 5 වන සහ අවසාන තරගය ජනවාරි 4 වනදා ආරම්භ වෙනවා. ඉතින් මෙම තරගය පිළිබඳවත් වැඩිදුර තොරතුරු ගැනීමේ අපේක්ෂාවෙන් අදට සමුගන්නවා ක්‍රිකට් ෆ්‍රොම් SL YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.